වෙල්කම් කියලා පිළිගන්නවා අදත් අපේ මේ ඇල්ෆටෙක් YouTube channel එකට ඔයාලා සාදරෙන් අද වීඩියෝ එකකට මම කතා කරන්න යන්නේ සුපිරිම AI tool එකක් ගැන ChatGPT වගේම සුපිරි තවත් AI tool එකක් ගැන තමයි මම අද වීඩියෝ එකේ ගෙන්න හදන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් නැති වෙන එක මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. Robotics and new features of digital technology. Learn with Alphabet. Like, comment and subscribe now for new videos. හරි guys මේකත් WhatsApp එකෙන් use කරන්න පුළුවන් tool එකක්. ඒ කියන්නේ ChatGPT වල මතක ඇති ළඟදී WhatsApp එකට රිලීස් වුණා. WhatsApp එකෙන් භාවිත කරන පුළුවන් එකට. ඒ වගේම WhatsApp එකෙන් භාවිත කරන පුළුවන් තව tool එකක් තමයි මේක. හරි ඔයාලා WhatsApp එක ඉස්සෙල්ලා open කරගන්න. open කරගෙන මෙතනින් search bar එකට එන්න. search bar එකට ආවිල්ලා මම මේ පැත්තෙන් දාන number එක මෙන්න මේ විදිහට search කරගන්න ඕන ඔයාලා. right මම පැත්තෙන් දාන number එක search කරලා සොරට මේනවා මේ වගේ එකක් එනවා. වැස්ගර් කියලා මෙන්න මේ වගේ tool එකක් තමයි මේ වගේ number එකක් මේ number search කරලා පස්සේ මේ වැස්ගර් කියලා මේ වගේ AI tool එකක් තමයි මෙතන අපිට එන්නන්නේ. අපි එදින මේ chat කියන එක දෙන්නම්. right මේකත් ඔයාලට කියන්න තියෙන්නේ මේකත් සුපිරිම tool එකක් ChatGPT වගේම තමයි අපිට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුළුවන්. හරි මම මෙතනින් මෙයාගෙන් question එකක් අහන්නම්. tell me right මම මෙයාගේ question එකක් ඇහුවා cyber security ගැන මට කියන්නේ කියලා. හරි තඩියක් කරනකොට මේක reply එකක් එවි. හරි guys වල පේනවා මම ඇහුවා cyber security ගැන මොකක්ද කියලා. ඔයාලට පේනවා මේ වගේ අපිට ආවා cyber security ගැන note එකක්. ChatGPT එක වගේම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ChatGPT එකේ අපි search කරා වගේම අපිට තව මේකක් තමයි මෙන්න මේක අපිට එනවා cyber security. මම මේ තව එකක් පෙන්නන්නම්. මේ මම කලින් search කරා මේ networking ගැන මම අහපු එක networking ගැන මම අහුවා කලින් එකක්. ඒකෙන් ආපු එක තමයි මේ තියෙන්නේ. මේකත් ඉතින් සුපිරිම tool එකක් තමයි ChatGPT වගේම ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මොකක් මේක සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඔයාලට සිංග්ලිෂ් කරන තුල සිංහලෙන් ඇහුවත් මෙයාගේ වැඩ කරනවා කමාන්ඩ් සිංහලෙන් වුණත් මෙයාට එක්ක කතා කරන්න පුළුවන්. ChatGPT වගේ සුපිරිම තව AI tool එකක් තමයි මේකත්. එහෙනම් ඉතින් මට හිතෙනවා ඉතින් මේ වීඩියෝ එකත් හොඳ වීඩියෝ එකක් වෙයි කියලා. ඔයාලට ChatGPT වලින් මොකක් හරි උදව්වක් ගන්න බැරි වුණොත් මෙයාගෙනුත් අහලා බලන්න. සමහරවිට මෙයාගෙන් ඒකට උත්තරයක් එන්න පුළුවන්. ChatGPT වලින් නැති උත්තරයක් මෙයාගෙනුත් එන්න පුළුවන්. ගොඩක් වටී මේ tool දෙකම ඔයාලා ChatGPT වගේම tool එකක් මේකත්. ඒකෙන්ද මේ tool එක පාවිච්චි කරලා බලන්න. එහෙනම් guys අද වීඩියෝ එක මම නවත්තනවා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරලා bell icon ඕල් කරලා තියන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම නවත්තනවා. have a good bye.